Shopify platform එක shop types 6කට support කරනවා. retail stores, salons, restaurants, gyms, tuition classes and hotels and guest house. එතකොට අද අපි ඩෙමෝ කරන්න යන්නේ hotel and guest house type එකේ setup එක කොහොමද function වෙන්නේ කියලා. මේක තමයි ඔයාලට හම්බෙන main front desk එක. front desk එකේදී ඔයාලට මෙන්න මේ වගේ details ටිකක් පෙන්නනවා. 2D revenue, ඊට පස්සේ ADR, reserved count එක, මේ වගේ rooms details ටික. එතකොට overdue details එක පෙන්නනවා. මේකේ තේරුම කිව්වොත් එimhe හිතන්න කවුරු හරි guest කෙනෙක් one nights වලට book කරොත් එimhe ඔයාලගේ hotel room එකක් ඒ check out date එක pass වෙච්ච වෙලේ ඉඳලා ඔයාලට මෙහෙම පෙන්නනවා one overdue guest කියලා. එතකොට මේක ගත්තොත් මෙතනදී ඔයාලට පොඩි summary එකක් පෙන්නනවා room status board එක. මෙතනදී ඔයාලට පෙන්නනවා available rooms කීයක් තියෙනවද, room කීයක් මේ විදිහේ occupied ද, එතකොට reserve කරපු room කීයක්ද කියලා මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ dirty rooms, housekeeping rooms වෙනම පෙන්නනවා. ඊට මෙතනදී පෙන්නනවා today arrivals ටික, today departures වෙන reservations ටික සහ overdue reservations ටික. එතකොට මුලින්ම ගත්තොත් එහෙම ඔයාලම සිස්ටම් එකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම යනවා rooms types වලට. එතකොට room types වලින් කරන්න තියෙන්නේ ඔයාලගේ hotel එකේ තියෙන room types ටික add කරනවා. එතකොට මෙතනදී මේ වෙද්දී test කරන ඕනේ අපි room types දෙකක් add කරලා තියෙනවා. එතකොට මෙතන add room types ගිහලා හිටන් ඔයාලට room types වල name එක, bed type එක, base capacity එක, max capacity එක, base price එක, description එක වගේ දේවල් add කරන්න පුළුවන්. ඊට පස්සේ add කරන details එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මොකක් හරි හේතුවක් ඉඳලා ඒ details edit කරන්න ඕන නම් මෙතන ගිහිල්ලා ඔයාලට ඒ details ටික edit කරගන්න පුළුවන්. ඊට පස්සේ room types ටික add කරලා පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ basically ගිහිල්ලා rooms ටික add කරන්න පුළුවන්. rooms ටික add කරන්න තියෙන මේ විදිහට. ඊට පස්සේ add room ගියට පස්සේ මෙතනදී room number එක, room flow එක මොකක්ද ඔයාලා කලින් add කරගත්ත room type එකෙන් ඒ අදාළ room type එක select කරන විතරයි තියෙන්නේ. room number එක දාලා අපි පුළුවන් තරම් simple විදිහට තමයි මේ interface එකට හදලා තියෙන්නේ. ඊට පස්සේ initial status එක always තියෙන available කියලා. එතකොට ඔයාලට මේ විදිහටම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනදී පෙන්නනවා මේ විදිහේ තියෙන floors ගන්න වගේ hotel එකේ. ඊට පස්සේ තියෙන rooms ගන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම මෙතනදී room service කියලා section එකක් තියෙනවා. room service වලදී වෙන්නේ හිතන්න දැන් කවුරු හරි reservation එකක් දැම්මට පස්සේ ඒ කට්ටිය ඔයාලගේ front desk එකට කතා කරලා location එකට කතා කරලා එක cam orders එහෙම නැත්නම් ඔයාලගේ තියෙන menu එකෙන් කැමති දෙයක් කියලා ඉල්ලනවා. ඒ කියන්නේ beverage වෙන්න පුළුවන්, foods වෙන්න පුළුවන්, ඔය කැමති. ඒකට ඔයාලට මේ විදිහට room service වලින් ඔයාලට මෙතනදී පෙන්නනවා දැනට available තියෙන rooms ටික ඔක්කොම. ඒකට ඒ අදාළ room එක select කරලා ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලගේ room service ටික send කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාගේ existing reservation එකට මේක මේ විදිහට bill වෙනවා. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. එතකොට ගත්තොත් එimhe housekeeping section එකට ගියොත් එimhe housekeeping එකේ මේ වෙද්දී හිතන්න ඔයාලගේ මොකක් හරි හේතුවක් හින්දා ඔයා එක room set එකක් clean කරන්න හෝ මොකක් හරි කරන්න ඔයාලා use කරනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන add task ගිහලා හිටන් ඒ room එක select කරලා හිටන් task type එක full clean ද, light clean ද, turn down ද කියලා select කරන්න පුළුවන්. ඊට පස්සේ schedule date එක තියෙනවා. එහෙම දැම්මට පස්සේ මෙතනදී ඒ room එක වලට පෙන්නනවා rooms ටික, dirty තියෙන rooms ටික, දැන්ට clean වෙන rooms ටික, inspect කරන්න ඕන rooms ටික සහ clean වෙලා තියෙන rooms ටික ඔක්කොම. ඔයා මෙතනදී housekeeping job එකක් දැම්මට පස්සේ ඒ අදාළ room එක ආයෙත් reservations වලට ගියාට පස්සේ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා food and beverage section එක. food and beverage වලදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ room services වලට අදාළ හැම service එකම මෙතනදී enter කරන්න පුළුවන්. තියෙන හැම item එකම. කෑම වෙන්න පුළුවන්, beverage වෙන්න පුළුවන්, beers වගේ දේවල් වෙන්න පුළුවන්. කැමති දෙයක් ඔයාලට මෙතෙන්ද add කරගන්න පුළුවන්. මෙතන තියෙනවා reports ටික. reports වලදී basically කරන්නේ today earnings, this week earnings, last month earning, all time earnings පෙන්නනවා. ඊට ඔයාලට මෙතනදී bar chart, pie charts වලට details එක ගන්න පුළුවන්. මෙතනදී snapshots එකක් පෙන්නනවා today. ඊට පස්සේ ඔයාගේ full revenue report and export ගියට button එක click කරලා පස්සේ ඔයාලට මෙතනදී ඔයාලට සම්පූර්ණ in details view එකක් හම් වෙනවා සම්පූර්ණයෙන්ම ඔයාගේ hotel එකේ revenue side එකේ. ඔයාලට මෙතනදී this week එහෙම නැත්නම් this month
to this week එහෙම නැත්නම් මෙතනට කැමති date range එකක් select කරන්න පුළුවන්. ඊට පස්සේ Excel CSV විදිහට print කරගන්න පුළුවන්. ඔයාලට හැමදේම කරගන්න පුළුවන්. Excel එකකට export කරගන්න පුළුවන් මේ විදිහට. CSV විදිහට export කරගන්න පුළුවන්. කැමති විදිහට ඔයාලට export කරගන්න පුළුවන්. ඊට පස්සේ Teams වලට ගියාම ඔයාලට මෙතනදී තව cashier කෙනෙක් add කරන්න පුළුවන්. කැෂිය කෙනෙක් ඇඩ් කරාට පස්සේ ඔයාලට ඒ කැෂියට පුළුවන් කැෂිය කෙනෙක් ඇඩ් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ කැෂියට දෙන්න ඕනි access දෙන්න. හිතන්න කැෂිය කෙනෙක්ට ඕනේ front desk and reservations දෙක විතරක් නම් පෙන්නන්න. එහෙම නැත්නම් මේ ටික ඔක්කොම පෙන්නලා ඔයාලට reports settings එතකොට වගේ දේවල් ඔයාලට hide කරන්න ඕන නම් ඔයාලට ඒ වගේ ඔයාගේ සිස්ටම් එකට තව users let කරලා ඒ කටින් සිස්ටම් එකේ login access දීලා ඔයාලට පුළුවන් ඒ access control කරන්න. ඒ කියන්නේ කාටද මොනවද පෙන්වන්නේ මොනවද access කරන්න පුළුවන් වෙන්නේ කියන එක මෙතන මෙන්න dashboard මෙන්න මේ click කරලා හිටන් ඔයාලට ඒ අදාළ users ලගෙන් පුළුවන් manage කරන්න ඒ user ලගේ දෙන access. ඊට අමතරව ගත්තොත් එහෙම මම දැන් නිකමට invite කරන්නම් කෙනෙක් මෙම invite එකක් දැම්මට පස්සේ ඒ අදාළ user invite එක යන auto generated password එකකින් ඊට පස්සේ මෙතන මේ click කරලා මෙතන තියෙනවා manage menu access. මෙතනදී පුළුවන් ඔයාලට ඒ user දෙන්නේ front desk access, reservation access, housekeeper access. ඒ කියන්නේ මොන property එකද ඔයාලට පෙන්වන්න ඕන නිසා මොන property එකද ඔයාලට hide කරන්න. එතකොට system එක ඕන විදිහට ඔයාලට බලන්න දෙන්න ඕනේ නැහැ, cashier ට reports එක දෙන්න ඕනේ නැහැ, settings ඕනේ නැහැ, cash registry දෙන්න ඕනේ නැහැ. එතකොට අනිත් details එක සාමාන්‍යයෙන් normal public available details. එතකොට ඔයාලට මෙහෙම save change වුණාට පස්සේ මේ user මේ system එකට log වුණාට පස්සේ ඒ user පෙන්නන්නේ ඔයාලා දීපු details ඔයාලා දීපු access ටික විතරයි. ඊට පස්සේ reservations ගියාට පස්සේ reservations steps 3-4ක් තියෙනවා. මෙතනදී කෙනෙක් ආවට පස්සේ reservation එකක් දෙන්න ඔයාලට මෙතනදී පුළුවන් audio reservations ටික බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තියෙන reservations ටික බලන්න save කරන්න date range එකකින් filter කරන්න. එතකොට මේ විදිහට දැන්ට confirm වෙච්ච reservation එකකට ගිහිල්ලා සම්පූර්ණ details ටික බලන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ අලුත් කෙනෙක් ආවොත් reservation එකක් දාන්න ඔයාලට front desk එකෙන් reservation එක දෙන්නත් පුළුවන්. නැත්නම් reservation screen එකට ගිහලා reservation එක දෙන්නත් පුළුවන්. මම front desk එකෙන් reservation එක දෙන්න. මෙතනදී new create new reservation දුන්නාට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ guest කෙනෙක් add කරන්න. ඒ කියන්නේ main guest add කරන්න ඕනේ reservation එක දාන්න එක්කෙනා. එතකොට මෙතනදී ඔයාලට existing කෙනෙක්ගේ phone number එකකින් හෝ නමකින් search කරන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක්ව add කරන්න පුළුවන්. දැම්මට පස්සේ 07යි දැම්මට පස්සේ 07න් පටන් ගන්න users ටික ඔක්කොම. එතකොට ඔයාලට සාමාන්‍ය phone number එක කියන්නේ unique එකක්. එතකොට ඔයාලට phone number එකෙන් හෝ name එකෙන් හෝ national identity card number එකකින් කැමති එකකින් ඔයාලට මෙතන search කරන්න පුළුවන්. මම මෙතනදී අලුත් user කෙනෙක් විතර යන්න මම මාව add කරගන්නවා. ඊට මේ වෙද්දි ඒ user system එකට register වුණා. මෙතනදී පුළුවන් ඔයාලට දෙන්න එයා check in වෙන 19 වෙනිදා check out වෙන්නේ 21 වෙනිදා 2 nights. ඊට පස්සේ ඔයාලට පුළුවන් adults ලා කීයද children's ලා කීයද කියලා එන්න. එතකොට මෙතනදී දැන් ඔයා room type set කරද්දී ඔයා දානවා එක room එකක ඉන්න පුළුවන් max ගාන කීයද කියලා. එතකොට check in එක base කරගෙන හිතන්න දැන් check in වෙනවා නම් 8 දෙනෙක්. system එක auto suggest කරනවා rooms කීයක් ඕනද කියලා. use 2 දුන්නට පස්සේ පුළුවන් ඒ කියන්නේ ඔයාට බලන්න දෙයක් නැහැ rooms වල තියෙන capacity එකත් එක්ක check in වෙන personal account එකත් එක්ක rooms කීයක් ඕනද කියලා system එක auto suggest කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනදී user preference එකත් එක්ක පුළුවන් ඔයාලට ඕන නම් ඔයාගේ දැනට system එකේ තියෙන room types ටික select කරන්න. ඊට පස්සේ bed types තියෙනවා නම් bed types ටික search කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තියෙන combination එකට මේ විදිහට save search දෙන්න පුළුවන්. එතකොට මගේ combination එකේදී මම දුන්නේ adults ලා 8 දෙනෙක් මේ දවස් දෙකට. එතකොට rooms දෙකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මගේ rooms වලින් available වෙලා තියෙන ගාන. ඊට පස්සේ මෙතනදී හරි ගාන එනකන් ඔයාලට එහෙම select කරන්න පුළුවන්. මේ විදිහට මට rooms 4ක් book කරන්න. මොකද මම room එකකම තියෙන guest ලා දෙන්නයි පුළුවන්. ඒ විදිහට.
එතකොට ඒ හැම පහසුකම වාට කැසියගේ සයිඩ් නැත්තම් ෆ්‍රන්ට් ඩෙස්ක් සයිඩ් එකම දීලා තියෙනවා. එතකොට එයාලා ඇත්තටම කරන්න තියෙන්නේ කෝල් එකක් අරගෙන හෝ ඒ වෙලාවේ ඒ චෙකින් එක දාන පර්සන් ප්‍රිෆරන්ස් එක ගන්න විතරයි සිස්ටම් එකෙන් හැමදේම මැනේජ් කරනවා. ඊට පස්සේ රේට්ස් ගියාට පස්සේ ඔයාලට මේ විදිහට ආයේ මොකක් කර හේතුවක් ඉඳන් හිතන්න ඔයාලට ඩිස්කවුන්ට් එකක් ඕන නැත්නම් රේට්ස් වෙනස් කරන්න ඕන නම් නැත්නම් එයාලගේ ඩිපොසිට් amount එකක් ගන්නවා නම් මේ විදිහට ඔයාලට පුළුවන් ඒ ටික ඇඩ් කරන්න. ඊට පස්සේ මීල්ස් ගියාට පස්සේ දැන් සමහර කට්ටිය එයාලගේ දැන් ඔයාලගේ මෙනු එකකින් දානවා අයිටම්ස් ඩිනර් බ්‍රේක්ෆාස්ට් වගේ දේවල්. ඒතකොට ඒ වගේ දේවල් තියෙනවා නම් එන්නේ වගේ දේවල් මෙතනදී ඔයාලට සම්පූර්ණ ලිස්ට් එක එනවා නැත්නම් සර්ච් කරලා ඉන්න අයිටම් එකෙන් ගන්න පුළුවන් මේ විදිහට. මම දැන්ට මීල්ස් ස්කිප් කරනවා. ඊට පස්සේ ගෙස්ට්ලා. එතකොට සමහර හොටෙල්ස් වල පොලිසිස් තියෙනවා එයාලගේ රූම්ස් වල ඉන්න හැමෝගෙම නේම්ස් නැත්නම් IDs වගේ චෙකින් දාන කට්ටිය ගන්නවා. එතකොට ඔයාලගේ හොටෙල් එකේ හැම ඒ කියන්නේ දෙන්නේ කාව නම් one night එකකට ඔයාලට මේ දෙන්නගේම first name last name එතකොට national identity cards වගේ දේවල් දාන්න ඕන නම් ඔයාලට මෙතනදී ඒ details ටික දාන්න පුළුවන්. ඔයාලට මේන් ගෙස්ට් විතර නම් ඕනේ මේක ස්කිප් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට පින නබුල් සමරි එක චෙක් ඉන් ඩේට් එක චෙක් අවුට් ගේට් එක චීෆ් ගෙස්ට් නයිට්ස් 2යි ගෙස්ට්ලාට 2යි රූම්ස් මෙන්න මේ රූම්ස් ටික එතකොට සබ් ටෝටල් එක ලක්ෂ 3යි. ඊට පස්සේ රිසර්වේෂන් එක කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන රිසර්වේෂන් ඩීටේල්ස් මේ විදිහට ටැබ්ස් දෙක පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී පෙන්නනවා සම්පූර්ණ ටෝටල් පේමන්ට් එක බැලන්ස් ඩියු එක ටෝටල් චාර්ජ් එක ඔය ඩීටේල්ස් ටික ඔක්කොම මෙතන ඔයාලට පුළුවන් ගෙස්ට්ලා දැන් ඔයා මෙතන දින්නේ මේන් ගෙස්ට් විතරයි. ඒකට ඔයාලා තව ගෙස්ට්ලා ඇඩ් කරොත් මේ අදාළ රිසර්වේෂන් එකට ඒ ගෙස්ට්ලා ඔක්කොම මෙතනදී පෙන්නන නිසා මෙතනදී එක්සිස්ටිං රිසර්වේෂන් එකකට ඔයාලට ගෙස්ට්ලා ඇඩ් කරන්න පුළුවන් මොකක් හරි එඩිට් කරන්න ඕන. ඊට පස්සේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකට ගියොත් එහෙම දැන් ඔයාලට පේනවා මේ තියෙන ඩීටේල්ස් ටික වෙනස් වෙලා තියෙනවා. කලින් මම මේක මුලින්ම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ගනිද්දි මෙතන available 8ක් තිබ්බා. දැන් රූම්ස් 5ක් බුක් වුණා. එතකොට 3යි available තියෙන්නේ. මේ විදිහට මේ රූම්ස් ටික බුක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒ අදාළ බුකින් එක කරපු එක්කෙනාගේ ඩීටේල්ස් මෙතන තියෙනවා. ඒක කන්ෆර්ම් වෙලා තියෙනවා. stay in the dates එක තියෙනවා 2 nights room ගන්න මෙතන පෙන්නනවා. ගාන මෙහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ එයා check in එකට ආවොත් එහෙම වැඩ කරන්න තියෙන්නේ මේ ක්ලික් කරගමන් තියෙනවා වාට check in කියලා. check in දීපු ගමන් එයාගේ status එක change වෙනවා check in වලට. ඊට පස්සේ බැරි වෙලාවකවත් එයාගේ ඒ තියෙන මෙන්න මේ date range එක පෙන්නනට පස්සේ මෙතන මේ වගේ පෙන්නනවා overdue label එක. ඔයාලට ඒක මෙහෙම ෆිල්ටර් කරලා බලන්නත් පුළුවන්. නැත්නම් front desk එකත් පෙන්නනවා කීයක් overdue වෙලා තියෙනවද room එක details ටික ඔක්කොම. ඊට පස්සේ reservation එක complete කරලා hotel එකෙන් check out වෙද්දි වෙන්නේ කරන්න තියෙන්නේ මෙතනද ගිහලා full page එකට ගියාට පස්සේ ඔයාලට මෙතනද බලා ගන්න පුළුවන් ඒ details ටික ආයෙ පාරක්. ඊට පස්සේ check out ගියාට පස්සේ ඔයාලට පුළුවන් payment එක කරන්නේ cash ද card ද වගේ this select කරලා payment එක කරන්න. ඊට පස්සේ අපි හිතමු දැන් room service වලට ගියාට පස්සේ අර hotel එකෙන් මෙන්න මේ guest ගෙන් ඉල්ලනවා එයාට ඕනේ chicken fried rice large එක. large එකෙන් දෙකක්. එතකොට 5000යි ගන්න. ඒකත් බිල් කරනවා room එකට. ඊට පස්සේ end of the day එයාලා check out වෙන්න යද්දි ඔයාලට මෙතනදී පෙන්නනවා මේ 30000 total එක 30000යි. හැබැයි මෙතන පෙන්නන ලක්ෂ 3යි. මෙතන පෙන්නනවා 3,50,000. මෙතන ගියාට පස්සේ full details balance එකට ගිහිල්ලා මෙතන ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා charges ටික. ඒ කියන්නේ initial room එකට ලක්ෂ 3යි. හැබැයි 5000ක ගත්තා food and beverage chicken fried rice large quantity එකෙන් දෙක. ඒ ටික ඔක්කොම මේ විදිහට වගේ ඒ අදාළ reservation එකට add වෙලා තියෙනවා. ඊට පස්සේ check in check out button එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන cash ද card ද කියලා දාලා complete check out වෙනවා. එතකොට full check out එක වුණා. ඊට පස්සේ ඔයාලට මෙතනදී වුණා ඒක receipt එක print කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ගියොත් නම් front desk එකට එතකොට ඔයාලට පේනවා මෙතන dirty rooms 4ක් තියෙනවා. මොකද initially guestලා check out වුණාට පස්සේ ඔයාලා අනිවාර්යෙන් ඒ room එක ගිහිල්ලා check කරලා හිටන් ඔය වගේ දේවල් ඊට පස්සේ ඔයාලා ඒ room එක clean කරනවානේ. clean කරලා පස්සේ කරන්න තියෙන්නේ ආය rooms ගියාට පස්සේ ඔයාලා room section එක ආවට පැහැදිලි බලා ගන්න පුළුවන්. මෙතන දෙනවා show dirty only. අතට ඔයාලට පෙන්නනවා මේ වෙද්දි dirty. ඒ කියන්නේ check out වෙලා දැනට cleaning එකේ තියෙන rooms කොච්චර තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා ඔබ්සර්ව් කරන්න ටික කළා ක්ලීන් කරලා පස්සේ ඔයාලා මෙතනදී එක රූම් එකක් ගානේ මාක් ඇස් රෙඩි කියලා දෙන්න පුළුවන්. එතකොට ආයෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එකට ගියොත් එහෙම දැන් පෙන්නවා
එවලබල් 7ක් රිසර්ව් එක. එතකොට ඕක තමයි සාමාන්‍යයෙන් නොමල් ෆුල් කම්පලීට් අපේ හොටෙල් සිස්ටම් එක. එතකොට දැන්වට පෙන්න්නනවා මේ විදිහට නිංස් ටික හැමදේම ටුඩේ 5000යි ඔයගේ ඩීටේල්ස්. එතකොට මේ විදිහට තමයි ඔයාලගේ සම්පූර්ණ සිස්ටම් එක වලට බලාගන්න පුළුවන්. එතකොට ගත්තොත් එහෙම මෙහෙම තමයි සම්පූර්ණ ඩීටේල්ස් ටික. හරි.